මේ മന്ത്രിවරයා මේ පාර්ලිමේන්තුවේදී කරන ප්‍රකාශය විශාල ප්‍රකාශයක් ඔහු කියන්නේ. එක පුජ්‍යලයක් අත්අඩංගුවට අරන්ගෙන ප්‍රශ්න කළොත් 2005 සිට මේ දක්වා සිද්ධ වෙච්ච විශාල සිදුවීම් රාශියක සුලමුල හොයාගන්න පුළුවන් කියලා මේ മന്ത്രിවරයා කියනවා. ඔහු ඒකේ නමත් කියනවා. පිල්ලයන්ගේ නමත් කියනවා. එතකොට මෙන්න මේ පිල්ලයන් අත්අඩංගුවට ගැනීම නිසා තමයි අද මේ උදේගම් මම්පිල දොලවත්තලා රනිල් වික්‍රමසිංහලා අනියමින් රාජපක්ෂලා අනියමින් සහ නියමින් දෙකෙන්ම මේ ආදී කණ්ඩායම් රාශියක් විශාල කලබලයකට පත් වෙලා තියෙනවා. මේ කාලේ අපිට පේනවා අර හොරාට කරින් කෙසෙල් කන වැටපැන්න කියනා වගේ දැන් මේ මහාචාර්යවරයාගේ පැහැර ගැනීම සහ ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත්ත පිල්ලයන් පිළිබඳව ඔහු අත්අඩංගුවට ගැනීමේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ කතාවක් කොහෙවත් සඳහන් වෙලා නැහැ. හැබැයි ගම්මන්පිල ඇවිල්ලා කියනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධව පිල්ලයන් කිසිම සම්බන්ධයක් නැහැ. ඔහු අඬනවා, වැළපෙනවා, කඳුළු පෙරනවා කිය. දැන් ගම්මන්පිල ඇවිල්ලා මාධ්‍යයට කියනවා. ඊළඟට දැන් සමාජයේ ලොකු කතාවක් හදලා තියෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධව. දැන් හොරාට කලින් කෙසෙල් කන වැටපැනලා. එහෙමනම් පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් පිල්ලයන්ගේ සම්බන්ධයක් තියෙනවා කියලා දැන් ඉතා සක්සුදක්සේ පැහැදිලි මේ අයගේ මේ ප්‍රකාශයන් සහ මේ කලබලයන් එක්ක. ඉතින් අර අපේ කියමනක් තියෙනවනේ අබ කෑ මිනිහගේ මොලේ දන්නේ කියලා. ඒ නිසා මේ කෑ ගහන මේ කලබල වෙච්ච මම මුලින් කිව්වේ මේ සාමකාමී පරිසරයක තමයි ලාංකීය ජනයා මේ වෙලාවේ ඉන්නේ. බොහොම සතුටු සහගත. ඒ මොහොතේ බොහොම කලබලයටපත් වෙච්ච වේදනාවටපත් වෙච්ච කෑ ගැසීමට ඉදිරිපත් වෙච්ච මේ කණ්ඩායම හරි පැහැදිලි මේ අබ කාපු කට්ටිය. ඒ නිසා පිල්ලයන් නැමැති තනි පුජ්‍යලයක් අතනට ගත්තාම මේසා විශාල පිරිසක් කලබල වෙන්නේ ඇයි? ඒ නිසා හරි පැහැදිලි මේ മന്ത്രിවරයා මේ 2024 4/25 පාර්ලිමේන්තුවේදී මේ දෙමළ ජාතික මේ മന്ത്രിවරයා කරන ප්‍රකාශය එක පුජ්‍යලයක් අතනට ගත්තොත් 2005 සිට වෙච්ච සිදුවීම් රාශියක් තොරතුරු ගන්න පුළුවන් කිය. ඉතින් එහෙම ගත්තොත් එහෙම පිල්ලයන්ගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව මේ අය ගොඩක් කලබල වෙලා තියෙනවා. ඒ කියන්නේ එහෙනම් පිල්ලයන්ගේ අත්අඩංගු ගැනීමෙන් හෙලිදරව් විය හැකියි කියලා වුන් හිතන සිදුවීම් වලට ඔවුන්ටත් තියෙනවා ඥාතිකම. ඒක නිසා තමයි ඔවුන්ගේ මේ කලබලය. නැත්තම් අපි විශ්වාස කරන්නේ රනිල් වික්‍රමසිංහ වගේ කෙනෙක් මේ තරම් කලබලයකින් පිල්ලයන්ට දුරකථන හැමතුමක් දෙන්න කලබල වෙයි කියලා. ඒ කියන්නේ උන්ට උන් ඉන්න හිටිච්ච තැන් අමතක වෙලා තියෙනවා. නීති අමතක වෙලා තියෙනවා. එහෙම කරන්න පුළුවන්ද කියලා උන්ට අමතක වෙලා තියෙනවා. නිසා විශාල කලබලයක් වුන් තුල නිර්මාණය වෙලා තියෙනවා. ඒකට මේ පිල්ලයන් දැන් දේශප්‍රේමියෙක් වෙලා. දැන් මේ ප්‍රේමනාත්ති දොලවත්ත කියන එයාත් නීතිඥයෙක් හැටියට තමයි හඳුන්වන්නේ. එයා කියනවා යුද්ධයේ අමාරුම කාර්යකලේ පිල්ලයන් කියලා. එතකොට හමුදා සෙබළු කරපු කිසි දෙයක් නැහැ. මේ රටේ මහ ජනතාව. එතකොට ඒ කාලේ හමුදාවේ ත්‍රිවිධ හමුදා නායකත්වයේ දීපු හමුදාපතිවරු ඒගොල්ලෝ කරපු කිසිම දෙයක් නැහැ. එයා තමයි ඔක්කොම කළා තියෙන්නේ. එයා තමයි දේශප්‍රේමිය. ඒතකොට උදේගම්මන්පිල ඍජුවම කියනවා. එයා දේශප්‍රේමියෙක් කියලා. මේ විදියට ගියොත් එහෙම මේ උදේගම්මන්පිල කවුද කියලා නම කියනකොට මූණ දකිනකොට මේ රටේ මිනිස්සු දන්නවා. අර සංස්කෘතික ක්‍රියාමනක් තියෙනවා. ගස් නැති රටේ එරඬු ගහත් ගහක් කියලා. කියන්නේ ගස් තියෙන රටක එරඬු ගහ ගහක් ලෙස පිළිගන්නේ නැහැ. හැබැයි ගස් නැති රටක එරඬු ගහ ගහක් හැටියට පිළිගන්නවා. ගම්මන්පිල මේ රටේ පරිණත අධ්‍යක්ීම් සහිත එහෙම මහජනයා අතර නම තියෙන නීතිඥයෙක්ද කියලා මේ රටේ ජනතාවගෙන් අහුවොත් මයික් එකක් දික් කළා කිසි කෙනෙකුට උත්තරයක් දී ගන්න බැරි වෙයි. කිසි කෙනෙකුට උත්තරයක් දී ගන්න බැරි වෙයි. මේ කළු ලෝගුවක් දාගෙන උසාවි භූමියක එහාට මෙහාට ගිය පමණින් නීතිඥයෙක් වෙනවද? නීතිඥයෙක් කියලා කියන්නේ බොහොම ගරුගාම්භීර වැදගත්කමක් තියෙන කෙනෙක්. ඔහුගේ කාර්යය බොහොම උසස්. හැබැයි මේ උදේගම්මන්පිලලා නීතිඥයෝ හැටියට එවැනි උසස් කාර්යයක් සිදු කළ තියෙන්නේ මොනවද කියලා අපි අපසර හැරි බැලුවොත් එහෙම කිසිවක් නැහැ. ඔහුගේ ඉතිහාසයේ පුරා තියෙන ඊටාම පැල්ලම් ගැහුණු ඉතිහාසයක් තමයි දකින්න පුළුවන්කම ලැබෙන්නේ.